හෙලෝ කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? එහෙනම් ඉතින් අද අපි හදමුද පොඩි බඩගින්නට, කටගැස්මට, බයිට් එකට ඔය ඕන එකකට හරියටම මැච් වෙන අලු කෙසෙල් බැදුමක්. එහෙනම් ඉතින් දැන් අපි බලමු කොහොමද කරගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට අලු කෙසෙල් වල පොතු ටික කපලා අයින් කරගන්න ඕන. හරි. දැන් අපි අලු කෙසෙල් වල පොතු අයින් කරගත්තට පස්සේ අලු කෙසෙල් ටික මෙන්න මේ විදිහට ඇලයට කපා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දිගට චූටියට පෙති ටික කපා ගන්න ඕන. දැන් මේ හීනියට කපාගත්ත අලු කෙසෙල් ටික වතුරෙන් හොදනවා. හොදලා මේකේ වතුර ටික අයින් කරලා වෙන භාජනයකට දාගන්නවා. ඔන්න දැන් අපිට තියෙන්නේ හීනියට කපාගත්ත අලු කෙසෙල් එකට කහ ටිකක්, මිරිස් කුඩු, කෑලි මිරිස් ටිකක්, ලුණු කුඩු ටිකක් පදමට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි 2.5ක් 3ක් විතර ඒ කියන්නේ අලු කෙසෙල් ටික බැද ගන්න ප්‍රමාණවත් තරම් පොල් තෙල් එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට කපාගත්ත අලු කෙසෙල් ටික මේකට දාලා හොඳට බැද ගන්න ඕනේ. අලු කෙසෙල් ටික ගානට බැද ගන්න ඕනේ. මම නම් ඉතින් රන්වන් පාට වෙනකන් වගේ බැදගත්තා. ඔයාලත් කැමති පදමට අලු කෙසෙල් ටික බැද ගන්න. එක පැත්තක් බැදුනට පස්සේ අනෙක් පැත්ත හරවලා ඒ පැත්තත් බැද ගන්න. ඉතින් මේ විදිහට අලු කෙසෙල් ටික බැද ගන්න විනාඩි 3ක් වගේ වෙලාවක් තමයි යන්නේ. හරි. දැන් ඉතින් අලු කෙසෙල් ටික බැදිලා තියෙන්නේ. මම මේ ටික දැන් ලිපෙන් අයින් කර ගන්නවා. මේ විදිහට පිරිසුදු පත්තරයකට ඉස්සෙල්ලාම මම බැදපු අලු කෙසෙල් ටික දාගත්තා. එතකොට තෙල් ටික උරා ගන්නවනේ ඒකට. ඊට පස්සේ තමයි මම වෙන භාජනයකට මාරු කරගත්තේ. ඔන්න මම දැන් රස බලන්නයි යන්නේ. මාරම රසයි. ඇත්තටම ලුණු, මිරිස් කුඩු, කෑලි මිරිස් එකතු වෙලා රස පදමට තියෙනවා. වීකෙන්ඩ් එකේ මූවි එකක් බලන ගමන් කඩෙන් ගන්න පොටෑටෝ චිප්ස් වෙනුවට මේ විදිහට අලු කෙසෙල් බැදුමක් හදලා ගත්තා නම් කියලා වැඩක් නැහැ. රසයි, ගුණයි වගේම පොකට් එකටත් වාසි. එහෙනම් ඉතින් ඔයාලත් මේ විදිහට නිවාඩු වෙලාවක අලු කෙසෙල් බැදුමක් හදලා රස කොහොමද කියලා පුංචි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් යාළුවනේ ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මං ගිහින් එන්නම්. Thank you so much.